Hallelujah. Mage devitumi. Your name also great that search you are ජීවමාන වැඩ සිටිනා වූ යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමය හලෙලූයා 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 මගේ දෙවියනි ප්‍රශංසා වේවා ප්‍රශංසා වේවා ප්‍රශංසා වේවා තුන්ගේ පුෂ්පයයි ඉතිමත් දාරුවයි Mantrivarayano Saubala Deviyu Sharoni Pushpayai Nitivacharuai Mantrivarayano Saubala Deviyu Hallelujah, ජීවමාන දෙවිතුමා. Hallelujah. සදා කාලයෙන් සදා කාලයට රජකම් කරන්නා වූ දෙවිතුමා. අල්ෆා සහ ඔමේගා වූ දෙවිතුමා. Hallelujah, hallelujah. රාජුන්ගේ රජතුමා ස්වාමින්ගේ ස්වාමියා යුදාවේ සිංහයා සම්බාල දෙව්තුමා රාජුන්ගේ රජතුමා ස්වාමින්ගේ ස්වාමියා යුදාවේ සිංහයා සම්බාල දෙව්තුමා
පියාණන් ඔබටමයි මහිමය. යේසුස් වහන්සේ මගේ ස්වාමිනී ඔබ වහන්සේට ස්තුතියි මගේ දෙවිඳුනි ප්‍රශංසා වේවා. ඔබ වහන්සේ අපට මෙපමණ වෙලා ඔබ වහන්සේට ප්‍රශංසා කරන පිණිස දුන්නා වූ මේ කාලය නිසා ඔබ වහන්සේට ස්තුතිවන්ත වෙනවා මගේ දෙවිඳුනි. ඔබ වහන්සේ පෙර නියම කර ආකාරයට ස්වාමිනී අද දවසේ ඔබ වහන්සේට ප්‍රශංසා කළා මගේ දෙවිඳුනි උදෑසන. මගේ දෙවියන් වහන්සේ ඔබ වහන්සේට ස්තුතියි ඒ සැලැස්මට කැමැත්තට අපව තෝරාපත් කරලා තියෙන නිසා ස්තුතිවන්ත වෙනවා මගේ දෙවිඳුනි. ඔබ වහන්සේට නමස්කාර වේවා ප්‍රශංසා වේවා ජීවමාන වූ දෙවිඳුන්ට මහිමය වේවා. නාසරේ යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේම අති උතුම් වූ ජීවමාන වූ නාමයෙන් පියාණන් වහන්සේට නමස්කාරය ඔසවනවා. හාලෙලූයා. ආමේන් ආමේන් ආමේන්. සියලු නමස්කාරය දෙනවා ජීවමාන දෙවි පියාණන්. ඔබට ස්තුති කරනවා මේ උදෑසන. අනේක වාරයක් ස්තුති කරනවා මේ උදෑසන. අප සමග හිටිය යහපත් දෙවි පියාණන්. පියාණන් ඔබ වහන්සේගේ පාමුලට මේ උදෑසන එනකොට පියාණන් අපට ශක්තිය බලය ලැබෙනවා. පියාණන් ඔබ වහන්සේ අපට ආශිර්වාද කරන බව ඒ උදෑසන පියාණනි ඔබ වහන්සේත් සමග එකතු වෙලා පියාණන් මේ කාලය ගත කරන්න අපි ඒ ආශිර්වාදය ලබලා තියෙනවා පියාණන්. අපි ඔබ වහන්සේට ස්තුති කරනවා. පියාණන් මේකට එකතු වෙන හැම කෙනෙකුටම ඔබ වහන්සේගේ කරුණාව මඟ පෙන්වීම දෙන්න කියමින් ආශිර්වාද කරන්න කියලා අපි ඉල්ලමින් යාඥා කරමින් මේ උදෑසන වහන්සේගේ වචනය බලන්න යනවා පියාණනි. ජීවමාන වචනය, යහපත් වචනය මේ උදෑසන බලමින් අද දවසේ අපි ශක්තිමත් කරගන්න යනවා. අද දවසේ අපි බලය ලබා ගන්න යනවා. ආත්මයන්න් වහන්සේගේ මඟ පෙන්වීම අද දවසේ අපි ලබා ගන්න යනවා. පියාණනි බොහෝ දේවල් අද දවසේ අපට මුණ දෙන්න ඕ කාරණායි. නමුත් පියාණනි ඔබ වහන්සේ අප තුළ සිටිනවා අපි ජය ගන්න බව. ආමේන්. උදෑසන අපි ඒ ඇදහිල්ලෙන් විශ්වාසවන්තකමින් ඔබ වහන්සේගේ වචනේ අපි මේ උදෑසන කියවන්න යනවා. යෙසායා පොතේ 64 වෙනි පරිච්ඡේදයේ අපි බලන්න යනවා 8 වෙනි පදය. 8 වෙනි පදේ අපිට මොනවද ප්‍රකාශ කරන්න කියලා ඔබ වහන්සේ අපිට මේ උදෑසන මොකද අපිට කියලා දෙන්නේ කියලා අපි බලන්න යනවා. යෙසායා පොතේ 64 වෙනි පරිච්ඡේදයේ 8 වෙනි පදය. ඉතින් ස්වාමීන් වහන්සේ දා ඉස්රායල් මිනිසයන්ගේ ඒ තිබිච්ච ඒ පාපකාරී ජීවිතය අකීකෝරුකම් වලින් යෙසායා මේ ආකාරයට ස්වාමීන් වහන්සේගෙන් ඉල්ලනවා. ඉතින් ස්වාමීන් වහන්සේ ඔබ අපේ පියාණෝය. මේ උදෑසන අපි කියන පියාණන් ඔබ වහන්සේ තමයි අපේ පියාණන්. ආමේන්. මේ උදෑසන අපි ප්‍රකාශ කරනවා ඔබ වහන්සේ තමයි අපේ ගැලවුම් කරු කියලා. හාලෙලූයා. මේ උදෑසන අපි ප්‍රකාශ කරනවා ඔබ වහන්සේ අපේ ප්‍රේමණීය ආත්මහරින දෙව් පියාණන් බව. අපි මැටිය. අපි කියන පියාණන් අපි මැටි. අපි කිසි වටිනාකමක් නැති සෑදුවා වූ කිසිම බලයක් නැති මනුෂ්‍ය කොට්ටාසයක්. ඔබ අපේ කුම්භකාරයය. නමුත් ඔබ වහන්සේ තමයි අපේ නිර්මාතෘවරයා පියාණන්. ඔබ වහන්සේ තමයි අපේ නිර්මාතෘවරයා. ඔබ වහන්සේ තමයි අපේ සෑදුවේ. එදා ඒ ගමනේදී ඔබ වහන්සේ තමයි අපේ සෑදුවේ. අපි සියල්ලෝම ඔබගේ අතේ කර්මාන්තය. මෙන්න මෙතෙන්ට ආපුවම තමයි අපිට අමතක වෙන දේ. අපි දෙවියන් වහන්සේගේ දරුවන් බව, උන්වහන්සේට අයිති බව, උන්වහන්සේගේ අතින් සෑදූ මනුෂ්‍යයන් බව, උන්වහන්සේගේ මඟ පෙන්වීම දෙන මනුෂ්‍ය කොට්ටාසයක් බව අපිට අමතක වෙනවා. නමුත් වචනේ කියන මේ ආකාරයට අපි සියල්ලෝම ඔබගේ අතේ කර්මාන්තය. ඒ ඔයගලන්ට තේරෙනවද? අපි අතේ කර්මාන්තයක් කරනවා නම් ඒකට අපි සම්පූර්ණයෙන්ම වගකීම අපි
බාර ගනිමින් ඒ වගකීම තුල අපි හැම දෙයක්ම කරන්න යනවා. මොකද අපිට අවශ්‍යයි අපි කරන කර්මාන්තය අලංකාර ලෙස ඉදිරිපත් කරන්න. එහෙම නැත්නම් ඕනම දෙයක්. ඒක අපේ හිතේ හැටියට හදන්න. ආමෙන්. අපේ හිතේ හැටියට හදන්න, අපේ ආශාවේ හැටියට හදන්න අපි කැමති. අන්න ඒ ආකාරය තමයි ස්වාමීන් වහන්සේත් අපේ. උන්වහන්සේ අපේ කුම්භකාරයා. උන්වහන්සේ කැමති උන්වහන්සේගේ ආකාරයට අපිව හදන්න සහෝදර සහෝදරි. ආමෙන්. උන්වහන්සේ කැමති අපිව අඹන්න උන්වහන්සේගේ ආකාරයට. උන්වහන්සේගේ සිතුම් පැතුම් වලට, උන්වහන්සේගේ මඟ පෙන්වීමට, උන්වහන්සේ සෑදූ මනුස්ස හැම මොහොතකම උන්වහන්සේ බලනවා රැගෙන යන්න. ආමෙන්. මඟ පෙන්වීම දෙන්න. නමුත් අපි ඒවට අහුම්කම් දෙන්න. ඒකට හේතුව තමයි අපි තාමත් දන්නේ නැහැ අපේ අයිතිකාරයා කවුද කියන එක. අපි ස්වාමීන් වහන්සේගේ පාමුලට ආපුවම උන්වහන්සේ පිළිගත්තම අපේ අයිතිකාරයා උන්වහන්සේ. අපි මැටි. අපි අඹන්නේ උන්වහන්සේ. අපේ කුම්භකාරයා, අයිතිකාරයා, අපේ සෑදුම්කරු උන්වහන්සේ. අපි උන්වහන්සේගේ අතේ කර්මාන්තය. අපි උන්වහන්සේගේ අතේ කර්මාන්තයයි. හොඳට මතක තියාගන්න. දැන් මේ උන්වහන්සේ හදනකොට උන්වහන්සේ එක එක ආකාරයෙන් අඹන්න, උන්වහන්සේගේ කැමැත්ත තුල අඹනකොට අපේ ජීවිතවලට සමහර අවස්ථාවලදී අමාරුකමක් එනවා. අපේ ජීවිතවලට සමහර අවස්ථාවලදී සමහර දේවල් තුලින් අපට යන්න වෙනවා. අපි ඒවට කියනවා අපට අමාරුකම් වෙනවට, අපට අසමාදානය වෙනවා, අපට රෝග හැදෙනවා, පීඩාවන් හැදෙනවා කියලා. නමුත් ස්වාමීන් වහන්සේ අපේ අයිතිකරු හැටියට, අපේ කුම්භකාරයා අපිව සාදන ආකාරයට අපේ අඩු තැන් හදනකොට අපට වේදනාවල් එනවා සහෝදර සහෝදරයෝ. අපිව පුරවනකොට, අපේ තැන් පුරවනකොට, අපිව වෙනස් කරනකොට, උන්වහන්සේගේ දෑත කර්මාන්තයක් ලෙස ඒක අඹනකොට අපට අමාරුකම් දැනෙනවා. මොකද අපේ සමහර ජීවිතයේ දේවල් අපි අත්හරින්න කැමති නැහැ. නමුත් උන්වහන්සේට අවශ්‍යයි එතන සුදුසුකම් සුදුසුකමක් හැටියට, උන්වහන්සේගේ කැමැත්ත හැටියට එතන සාදන්න. අන්න එතකොට අපිට වේදනාවක් වෙනවා. ඇයි උන්වහන්සේ සාදපු මිනිස්යව නැවත වරක් උන්වහන්සේට කැමති අලුත් කරමින්, මේ පොළවේ යන ගමනින් අපිව ආරක්ෂා කරමින්, අපේ තියෙන දුර්වලකම්, අපේ තියෙන හැමදාම කියනම වචන අකීකරුකම්, කවුරු හරි කියනවා අපි අකීකරුකම් නැහැ කියලා, ඒක බොරුවක්. අපේ ජීවිතයේ එදිනෙදා කරන දේවල් තුලින් උන්වහන්සේ දකින්න දුර්වලතාවයන් අපේ ඒව හදනවා උන්වහන්සේ. ඒ හැදීම කරනකොටගෙන තමයි අපි කියන්නේ ආනේ මට මේ ගමන යන්න අමාරුයි, මට පීඩාවක් තියෙනවා. ඒක පීඩාවක් නෙමෙයි. ඒක ස්වාමීන් වහන්සේගේ ආශිර්වාදයක්. මොකද ස්වාමීන් වහන්සේ අපිව හැමදාම උන්වහන්සේගේ සුදුසු භාජනයක් ලෙස උන්වහන්සේ නිම කරන්න බලාගෙන ඉන්න සහෝදර සහෝදරි. ඒ ගමන යනකොට බොහොම අමාරුයි. ඒක තමයි මිනිස්යන් ස්වාමීන් වහන්සේගෙන් ඈත් වෙන්නේ. ඒක තමයි මිනිස්යන් යේසුස් වහන්සේගේ පාමුලට එන්න කැමති නැත්තේ. මොකද ආවොත් අඹනවා, නැවත අලුත් කරන්න යනවා. ජීවිතේ වෙනස් කරන්න යනවා. ජීවිතේ තියෙන ක්‍රියාවන් වෙනස් කරන්න යනවා. ස්ටයිල් එක වෙනස් කරන්න යනවා. වෙනස්ම මිනිස්සෙක් කරන්න යනවා. එතකොට අපිට දැනෙනවා අමාරුකම.
එතකොට අපිට දැනෙනවා වේදනාව. ආනේ මගෙන් මට ඈඩ් කරන්න වෙලා තියෙනවා. මං ආස කරන මම හදාගත්ත දේවල් මගේ ජීවිතේ මම මෙච්චර දුර ආපු ගමන මට දැන් වෙනස් කරන්න වෙලා. මොකද ස්වාමීන් වහන්සේ දවසින් දවස බලලා ඒක හිතලා බලන්න කොච්චර උන්වහන්සේ ප්‍රේමණීයද කියලා. උන්වහන්සේ අපිව හදනවා. හැම මොහොතකම හදනවා. මේ දුර්වලකම් හදනවා. ඉතින් එදා යසායා පොතේ යසායා මේ ආකාරයට මතක් කරලා දෙන්නේ. ඉතින් ස්වාමීන් වහන්සේ ඔබ අපේ පියාණෝයි යම් කිසි ආකාරයක ස්වාමීන් වහන්සේ තුල යන මනුෂ්‍යයන් සැබෑ පරිවර්තනයක් වෙන්න ඕන නම් සැබෑ දේව දරුවෙක් වෙන්න ඕන නම් අපි ස්වාමීන් වහන්සේට ඉඩ හරින්න ඕන අපේ ජීවිතය හදන්න සහෝදර සහෝදරියෝ. අපි ඉඩ හරින්න ඕන. උන්වහන්සේ දන්නවා හදන්න ඕන ආකාරය. උන්වහන්සේ දන්නවා උන්වහන්සේට අවශ්‍ය කවුද කියන එක. උන්වහන්සේට මේ පොළොවේ මනුෂ්‍යයන් අවශ්‍ය නැහැ. උන්වහන්සේට අවශ්‍ය ස්වර්ගයේ උන්වහන්සේත් සමග ජීවත් වෙන මිනිසෙක් මේ පොළොවේ සාදන්නයි. පොළොවේ තියෙන කිසි කාරණාවක් ස්වර්ගයට යන්නට බෑ. මොකද ශුද්ධයි එතන. ශුද්ධ පියාණන්. උන්වහන්සේ අපව ශුද්ධව පවිත්‍රව සාදන්න තමයි හැම මොහොතකම බලන්නේ. ඒකට අපි ඉඩ දෙන්න ඕනේ. එහෙමනම් අපේ ගතිගුණ, අපේ චාරිත්‍ර, අපේ ජීවිතයේ තියෙන දේවල් හැම දෙයක්ම උන්වහන්සේ අයින් කරනකොට අපි ඉඩ දීලා උන්වහන්සේට යටත් වෙන්න ඕන. අන්න ඒක බැරි නිසා තමයි ස්වාමීන් වහන්සේගේ මනුෂ්‍යය ඇත්තේ. මොකද හදාගත්ත දේවල් ඕන් ජීවිතය අයින් කරන්න කැමති නෑ. නරක පුරුදු අයින් කරන්න කැමති නෑ. ඒ වලින් ඕන් භුක්ති විඳින ජීවිතය අයින් කරන්න කැමති නෑ. එහෙමනම් මේ ගමන උන්වහන්සේත් එක්ක යන්න බෑ. ඒක තමයි අර මගදී හැලෙන කට්ටියක් කියන්නේ. අවසානයේදී දේශවාස කිව්වේ ඒකයි. සැබෑම තේරුම ඒකයි. කැඳවා ගත්තෝ බොහෝයි. තෝරාගත්තෝ ස්වල්පයයි. ඒ තෝරාගත්ත ස්වල්පය තමයි ස්වාමින් වහන්සේගේ අතේ කර්මාන්තයක් ලෙස හදලා උන්වහන්සේ අපේ කුම්භකාරයා ලෙස අපිව නැවත අඹලා ස්වර්ගයට රැගෙන යන්න සූදානම් කරනවා. එහෙම ඉන්න බැරි නම් ඔහු මගදී නවතින්න යන මේ ගමන. හැමතිස්සෙම මතක තියාගන්න. අපි හොඳයි කියන දේවල් අපේ ජීවිතේ අපි ස්ථිර කරන දේවල් ඒවා ස්වාමින් වහන්සේ ස්ථිර කරන්නේ නැති බව. ඒවා අපේ ජීවිතවලින් අයත් කරන්න යනකොට උන්වහන්සේට අපි ඉඩ දෙමින් යටත් වෙමින් පියාණනි ඔබ වහන්සේ මගේ හැම දුර්වලකමක්ම අයින් කරන්න. ඔබ වහන්සේ අකමැති හැම දෙයක්ම මගේ ජීවිතෙන් අයින් කරන්න කියලා හැම මොහොතකම යාඥා කරමින් අපි උන්වහන්සේට යටත් වෙන්න ඕන සහෝදර සහෝදරියෝ. ස්වාමීන් වහන්සේ අපෙන් බලාපොරොත්තු වෙන මේ උදෑසන එකයි. නිකන් ක්‍රිස්තියානිකාරයෙක් හැටියට මේ පොළොවෙන් නැති වෙන එක නෙමෙයි. සැබෑ ක්‍රිස්තියානිකාරයෙක් හැටියට ජේසුස් වහන්සේ අදහන ස්වාමින් වහන්සේ සදන ආකාරයට යටත් වෙමින් ස්වාමින් වහන්සේගේ දෑතට යටත් වෙමින් ස්වාමින් වහන්සේව අනුගමනය කරමින් යන සැබෑ ප්‍රේමවන්ත දරුවෙක් වෙන්න මේ උදෑසන අපි හැම කෙනෙක්ම තීරණ කරන්න ඕන. ආමේන්. ඒ තීරණය තමයි අවශ්‍ය. නිකන් වටිනාකමක් නැති කිතුණුවෙක් වෙලා මේ පොළොවේ මැරිලා යන එක පොළොවටත් බරක් වෙන සහෝදර සහෝදරියෝ. නමුත් ස්වාමින් වහන්සේට ඉඩ හැරලා අපේ ජීවිතේ උන්වහන්සේත් එක්ක මේ ගමන ස්ථිර කරගන්න එක තමයි අපට දීලා තියෙන වගකීම. උන්වහන්සේ අදත් හදයි හෙටත් හදයි අපේ ජීවිත. මොකද අපි වරින් වර රැවටෙන මනුෂ්‍යයන් මේ පොළොවේ වරින් වර අපි අපට අවශ්‍යයි කියන දේවල් තුල අපි ගමන් කරන්න හදන මනුෂ්‍යයන්. උන්වහන්සේ සාධනකොට අමාරුකම දැනෙනවා, වේදනාව දැනෙනවා.
ඒක දරාගෙන ගියොත් අපි ජය ගන්නවා. පියාණෙනි මේ උදෑසන අපි යාඥා කරන හැම කෙනෙක්ම වෙනුවෙන් පියාණෙනි ඔවුන්ව සාදන්න, ඔවුන්ව නැවත අලුත් කරන්න, ඔවුන්ව අඹන්න ඔබ වහන්සේ පියාණෙනි ඔවුන් සමග පියාණෙනි කතා කරන්න. ඔවුන්ට පියාණෙනි මඟ පෙන්වීම දෙන්න. ඔවුන්ට වෙනස් වෙන්න මඟ පෙන්වීම දෙන්න. සුදාත්මයන් ඔවුන් රැගෙන යන්න. පියාණෙනි කිසිම කෙනෙක් ඔබ වහන්සේගේ දෑතෙන් අත නොහැර ඔබ වහන්සේගේ දෑතම අල්ලාගෙන මේ ගමන නිම කරන්න. අද දවසේ මේක අසනවා නම් කවුරු හරි ඔවුන් ශක්තිමත් කරන්න පියාණෙනි. ඔවුන් බලවත් කරන්න කියලා යාඥා කරනවා. අපි සියල්ලන් බාර වෙනවා මේ උදෑසන ඔබ වහන්සේගේ පාමුලට. පියාණෙනි අපි වම්බන්න, අපි යටත් වෙනවා ඔබ වහන්සේගේ පාමුලට. ඔබ වහන්සේට ඉඩ හරිනවා අපේ ජීවිත. මුළුමනින්ම ඉඩ හරිනවා පියාණෙනි. හalleluya hallelujah. ඔබ වහන්සේ බාර අරගෙන අපිව නැවත නැවත සාදලා අපේ තියෙන හැම ඔබ වහන්සේ අකමැති හැම දෙයක්ම අපේ ජීවිත වලින් අයින් කරන්න කියලා මේ උදෑසන අපි හැම කෙනෙක්ම ඔබ වහන්සේගේ දෑතට බාර වෙනවා පියාණෙනි. Hallelujah. ඔබ වහන්සේටම ස්තුතියි, ඔබ වහන්සේටම